ඔන්න අදත් ඔයාලගේ ආසම සිංහල ටීචර් ඇවිත් ඉන්නවා. අද අපි 3 ශ්‍රේණියේ සිංහල පොතේ 5 වෙනි පාඩම හරි පුදුමයි ඉගෙන ගමු. පොත 13 වෙනි පිටුවට පෙරලා ගන්නකෝ. අද අපි කතා කරන්නේ දලඹුවෙක් ලස්සන සමනලයෙක් වෙන පුදුම කතාවක් ගැනයි. දලඹු යාළුවා කියනවා මම ඉපදුනේ කොළයක් උඩ තිබුණු පුංචි බිත්තරයකින් කියලා. බිත්තරයෙන් එළියට ආපු ගමන් එයාට හරිම බඩගින්නක් ආවා. ඉතින් එයා කොළ කන්න පටන් ගත්තා. තවත් කොළ කෑවා. මල් පොහොට්ටුත් කෑවා. ටික දවසකට පස්සේ එයාට නිදි මතක් ආවා. එයා තමන්ගේ ඇඟ වටේ සිනිඳු රෙද්දක් පෙරවා ගත්තා. ඒකට කියන්නේ කෝෂය කියලා. දලඹුවා කෝෂය ඇතුලේ දවස් ගණනක් හිටියා. ඒ අතරේ එයාගේ ඇඟ වෙනස් වුණා. ඔන්න එක දවසක් කෝෂයෙන් එළියට ආවි ලස්සන පාට සමනලයක්. බටෆ්ලයි. සමනලයා පුදුම වෙලා කියනවා මම අලුත් වෙලා මට ලස්සන අත්තටු ඇවිල්ලා කියලා. දැන් එයාට පියාඹන්නත් පුළුවන්. එයා මල් වත්තකට ගිහින් රස මල් පැණි බිව්වා. මල් වත්තේදී එයාට පරණ දලඹු යාළුවා